ආයිබෝවන් කියලා පිළිගන්නවා ටෙක් ගීක් කියලාගේ YouTube channel එකට එකතු වෙලා ඉන්න ඔයාලා හැම කෙනෙක්ම. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ Microsoft SQL server එක කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. අපේ පරිගණකයට MSQL එක එහෙම නැත්නම් අපි ඒකට කියනවා Microsoft SQL server එක ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා තමයි කතා කරන්නේ. අපි වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මේක ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. මුලින්ම අපි කරන්න ඕනේ අපේ වෙබ් බ්‍රවුසර් එකට යන එක. වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා අපි සර්ච් කරගන්න ඕනේ Microsoft SQL server කියලා. මේ විදිහට සර්ච් කරගත්තට පස්සේ ඔයාලට එනවා මෙන්න මේ විදිහට Microsoft ලාගේ ඔෆිසියල් වෙබ්සයිට් එකෙන්ම Microsoft SQL server download කියලා ලින්ක් එක. මේක ක්ලික් කරාට පස්සේ ඔයාලට යන්න පුළුවන් මෙන්න මේ වගේ පේජ් එකකට. හරි මේ පේජ් එකේ පහළට යනකොට අ මේ තියෙන්නේ. අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා SQL Server 2022 එක. සර්වර් මේක අපිට ඕනේ නෑ. මේකත් අපිට වැඩක් නෑ. අපිට මෙතනින් ඕන වෙන්නේ SQL Server 2022 Express කියන එක. මෙන්න මේක අපි ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මේක ඩවුන්ලෝඩ් now කියන එක මේ විදිහට දුන්නාට පස්සේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි. ඔයාලට පේනවා ඇති ඒක සෙටප් එක ඉතාමත් ඉක්මනින් මේ විදිහට ඩවුන්ලෝඩ් වෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන එක ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකට ගිහිල්ලා ඔයාලගේ ඩවුන්ලෝඩ් ෆෝල්ඩරේ මෙන්න මේ වගේ සොෆ්ට්වෙයාර් එකක් ඩවුන්ලෝඩ් වෙලා ඇති. මේක ඩබල් ක්ලික් කරගන්න. ඊට පස්සේ යස් කරලා ඔයාලට මෙන්න මේ වගේ වින්ඩෝ එකක් එනවා. හරි. මේකෙන් ඔයාලට පුළුවන් බේසික්, කස්ටම්, ඩවුන්ලෝඩ් මීඩියා මේ තුنين ඕන එකක් තෝරන්න. මම මෙතනින් තෝරනවා බේසික් කියන එක. බේසික් කියන එක මේ විදිහට තෝරලා ඇක්සෙප්ට් දෙනවා. මේකෙන් ඔයා මේක කොහාටද ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන්න කියලා අහන්නේ. මම මේක C එකටම ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්නවා. ඔයාලගේ C එකේ ඉඩ මදි නම් මේක D එකට හරි වෙනත් පාර්ටිෂන් එකකට මෙතනින් බ්‍රවුස් කරලා මේ විදිහට this PC කියන එකට ගිහින් පාර්ටිෂන් එක තෝරලා ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. මම මේක C එකටම මේ විදිහට ඉන්ස්ටෝල් කරගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේක ඩවුන්ලෝඩ් වෙනවා. මේක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ අපිට පුළුවන් ඉන්ස්ටෝල් කරගන්න. අපි SQL Server 2022 Express Edition එක මේ වෙනකොට ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ. දැන් මේක අපිට අවශ්‍ය විදිහට මැනේජ් කරන්න නම් මේකට අපි SSMS කියන ටූල් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේ විදිහට මම ආව විදිහ ඔයාලට පේන්නේ නැති මෙතන install SSMS කියන එක ක්ලික් කරාට පස්සේ මේ install SQL Server Management කියන සයිට් එකට එනවා. මේකෙන් ඉතාමත් ලේසි මෙන්න මෙතන තියෙනවා download SSMS21 කියලා. මේක ක්ලික් කරන්න තියෙන්නේ. එතකොට මේක ඉතාම ඉක්මනින් ඩවුන්ලෝඩ් වෙනවා. ඊට පස්සේ මේක ඕපන් කරගන්න. ඕපන් කරගෙන යස් කරන්න. මේක Visual Studio එක හරහාම තමයි ඩවුන්ලෝඩ් වෙන්නේ. මේ විදිහට කන්ටිනියු කරගන්න තියෙන්නේ. මේ විදිහට කන්ටිනියු කරගත්තාම මේක Visual Studio එකෙන් ඕපන් වෙනවා. මේ විදිහට. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මේක install and download කියන එක දීලා ඉන්ස්ටෝල් කරගන්න. දැන් ඔයාලට පේනවා ඇති Visual Studio අපේ software එකෙන්ම මේක ඩවුන්ලෝඩ් වෙනවා. දැන් මේ SQL Server Management Studio කියන එක ඩවුන්ලෝඩ් වෙන්නේ. මේක ඉක්මනට ඩවුන්ලෝඩ් වෙලා මේ විදිහට ඉන්ස්ටෝල් වෙනවා.
අපිට එතකොට මේක මෙතනින්ම අප්ඩේට් කරගැනීම, මොඩිෆයි කරන්න, ලොන්ච් කරගන්න, ඒ දේවල් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් Visual Studio එක හරහා අපේ SQL Server Management Studio 21 කියන එක ඩවුන්ලෝඩ් වෙමින් තියෙන්නේ. ඒක මම යටින් ඉන්ස්ටෝල් වෙනවා. අ අපි ඔයාලට මතක ඇති අපි Visual Studio කලින් වීඩියෝ එකේදී කතා කරා ඩවුන්ලෝඩ් කරන විදිහ. ඉතින් මේකෙදි SSMS එක ඩවුන්ලෝඩ් වෙන්නේ Visual Studio එක හරහා. එහෙම නැතුව අපිට ඩවුන්ලෝඩ් කරන්න ක්‍රමයක් තියෙනවා. ඒවා අපිට අවශ්‍ය වුණොත් අපි අවශ්‍ය විදිහට ඒවා ඉගෙන ගමු. ඊට පස්සේ අපිට මෙතනින් කස්ටමයිස් කියන එක තියෙනවා. මෙතනින් කස්ටමයිස් කරගන්න පුළුවන් අපේ SQL සර්වර් එකේ ඩවුන්ලෝඩ් කරගත්තු දේවල් සෙටප් කරගන්න පුළුවන් අපිට අවශ්‍ය විදිහට. බේසික් එක නිසා මම මෙතනදී මේ දේවල් කස්ටමයිස් කරන විදිහ කියලා දෙන්නේ නැතුව ඉන්නම්. වෙනම වීඩියෝ එකක් දාන්නම් ඇඩ්වාන්ස් විදිහට මේක කොහොමද කස්ටමයිස් කරගන්නේ කියලා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මේක තාම ඩවුන්ලෝඩ් වෙනවා. ඩවුන්ලෝඩ් වෙනකන් අපි බලමු කස්ටමයිස් එකේ මොනවද තියෙන්නේ කියලා. හරි කස්ටමයිස් එකට ගියාට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ වගේ දේවල් එකක්. පළවෙනියටම කියනවා Microsoft Update check කරන්නද කියලා. මෙතන ඕනනම් ඔයාලට මේ ටික් එක දෙන්න පුළුවන්. නැත්නම් ටික් එක අයින් කරලා තියන්න පුළුවන්. ඊට පස්සේ next කරගන්න තියෙන්නේ. ඊට පස්සේ එයා අපේ ඉන්ස්ටෝල් කියන්නේ මේ ඉන්ස්ටෝල් මේ ඩවුන්ලෝඩ් කරගත්තු ෆයිල් ටික සහ ඒ දේවල් ටික චෙක් කරන එක කරන්නේ. සෙටප් ෆයිල් එක චෙක් කරනවා. ඔව් ඊට පස්සේ මෙතනිනුත් මේක මේ next කරන්න තියෙන්නේ. මෙතනත් මොකුත් වෙනස් කරන්න නැහැ. මේක next කරන්න තියෙන්නේ. මේක I accept කියන එක දීලා next කරන්න තියෙන්නේ. මෙතන මේක අයින් කරන්න ඕනේ. ටික් එක අයින් කරන්න ඕනේ. මේ ටික් එක අයින් කරලා next කරන්න තියෙන්නේ. අ මෙතනත් අපිට මොකුත් කරන්න දෙයක් නැහැ. මේක next කරගන්න තියෙන්නේ. මේකත් default කියන එකට දාලා මේ විදිහට next කරගන්න තියෙන්නේ. සොෆ්ට්වෙයාර්ගේ ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එකේදී ඔයාලට මේ ඔක්කොගෙම වෙන්නේ මොනවද කියලා දැනගන්න පුළුවන්. මෙතන හරි. මේ දෙක මෙහෙමම තියලා මම මේ විදිහට next කරගන්නවා. මෙතන add current user කියන එක දීලා තියෙන්න ඕනේ. දැන් මේ මගේ එකේ add current user කියන එක ඇවිත් තියෙනවා. අ මෙතනින් බලා ගන්න පුළුවන් මෙමරි එක ඒ දේවල් ටික. මෙතනින් ඕන mix එක දෙන්න පුළුවන්. මෙතන Windows authentication mode කියන එක විතරක් දෙන්න දැනට. හරි. මේකත් next කරගන්න තියෙන්නේ. මේවා අමතර දෙයක් ඔයාලට කියලා දෙන්න බේසික් එකේදී. මේක එච්චරම හිතන්න ඕන දෙයක් නෙවෙයි. අපි අර කලින් කරගෙන ආපු තැනට කරගෙන ඇවිත් තිබ්බනම් ඇති. මෙතෙන්ට එනකන් කස්ටමයිස් කියන එකට එන්න ඕනේ දැනට. ඉන්ස්ටෝල් MS එක අනිවාර්යෙන් කරගන්න ඕනේ. ඒක දැන් ඉන්ස්ටෝල් වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ. Visual Studio එක ඇතුලේ මේක ඉන්ස්ටෝල් වෙලා තියෙන්නේ. අපි ඒකත් ලොන්ච් කරලා බලමු මොන වගේද කියලා. සොෆ්ට්වෙයාර් පිළිබඳව මොනවද මේවෙන් කරන්නේ සහ සොෆ්ට්වෙයාර් ඉන්ට්‍රොඩක්ෂන් එකක් වෙනම ඔයාලට වීඩියෝ ලැබෙනවා. ඒක අදාළ පාඩම් එක්ක යන්නේ. ඒ කියන්නේ ඔයාලා ප්‍රෝග්‍රෑමින් කරනකොට ප්‍රෝග්‍රෑමින් වලට අදාළ පාඩම් වලදී අපි මේවා ගැන වෙන වෙනම කතා කරනවා. සොෆ්ට්වෙයාර් ඩවුන්ලෝඩ් කියන ප්ලේලිස්ට් එකේදී අපි සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න විදිහ ගැන විතරයි කතා කරන්නේ. හරි. ඔයාලට පේනවා ඇති මේකත් අවසන් වීගෙන එන්නේ. අවසන් වුණාට පස්සේ මේක ෆිනිෂ් කරගන්න තියෙන්නේ. මේක වෙනකන් අපි SQL Server Management Studio එක ඩවුන්ලෝඩ් කරගත්තු හින්දා ඒක ලොන්ච් කරලා බලමු මොකක්ද තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් SQL එක අපි පාවිච්චි කරන ඩේටාබේස් හදන්නනේ. ඔයාලා කවුරුත් දන්නවා SQL Management Studio එක අපි පාවිච්චි කරන්නේ ඩේටාබේස් හදන්න. SQL ඩේටාබේස් හදන්න තමයි මේක පාවිච්චි කරන්නේ.
මෙහෙම මැසේජ් එකක් එන්න පුළුවන් මේකේ යස් දෙන්න. වැඩ ගොඩක් වෙන හින්දා චුට්ටක් මැෂින් එක ස්ට්‍රක් වුණා වගේ වුණා. හරි නෑ හරි. හරි. මේ විදිහට තමයි ඔයාලට පේනවා ඇති හොඳට දැන් සොෆ්ට්වෙයාර් එක රන් වෙනවා. සර්වර් එක රන් කරන්න පුළුවන් මට්ටමට හදාගෙන තියෙන්නේ. සර්වර් එක සෙටප් කරගෙන ඉතුරු දේවල් කරන එක අපි වෙනම කතා කරනවා. දැනට ඔයාලට දැනගන්න ඕනේ ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන විදිය. ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන විදිය දැන් ඔයාලට මම හිතනවා SQL Server Management Studio එක තේරෙනවා කියලා. හරි. අපි මෙතනින් Visual Studio එකත් ක්ලෝස් කරගන්නවා. දැන් මේක මෙතනින් අ ඉන්ස්ටෝල් වෙලා ඉවර වෙන්න යන්නේ. ඉන්ස්ටෝල් වෙලා නෙවෙයි ඇත්තටම මේ රන් වෙලා චෙක් කරනවා මොකද්ද මේ ප්‍රෝග්‍රස් එක. ඉන්ස්ටෝල් වෙච්ච ප්‍රෝග්‍රස් එක තමයි ඔය ඔයාලට දකින්න තියෙන්නේ. හරි. ඔය විදිහට ඒකත් අවසන් වෙනවා. මේක සක්සස් SQL engine database engine service එක සක්සස් SQL server replication එක සක්සස්. හරි කිසිම ගැටලුවක් නැහැ. ඔයාලට පේනවා ඇති ඔක්කොම ටික හරි. දැන් මේක මෙතනින් ක්ලෝස් කරගන්න තියෙන්නේ. මේ විදිහට ක්ලෝස් කරගන්න තියෙන්නේ. හරි දැන් අපි පළවෙනි වීඩියෝ එකෙන් අපි කතා කරා Visual Studio එක ඩවුන්ලෝඩ් කරගන්න විදිහ සහ Visual Studio එකට අදාළ පැකේජ් ටික ඩවුන්ලෝඩ් කරගන්න විදිහ. ඊළඟට අපි කතා කරා SQL කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ, සර්වර් එක කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. ඉතින් අපි දැනට සොෆ්ට්වෙයාර් දෙකක් ගැන කතා කරා. මේ සොෆ්ට්වෙයාර් දෙක ගැනම ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ වෙනම ඔයාලට අදාළ පාඩම් මාලා ප්ලේලිස්ට් වලින් බලා ගන්න පුළුවන්කම තියෙනවා. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. ප්‍රයෝජනවත් වුණා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. අපි දාන වීඩියෝ ඉතාම ඉක්මනින් ඔයා ගාවට එන්න අපේ YouTube channel එක subscribe කරන්න.